යේසු පිහිටයි දෙවියන් වහන්සේ තුල ඔබේ ජීවිතේ අලුත් අඩියක් තියෙන දවසක් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි මේ උදෑසන බලන්න යනවා කීකරු වීම සහ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වීම ගැන. අපි බලන්නට යනවා මේ උදෑසන යොහාන් 14 වන පරිච්ඡේදයේ 23 වෙනි පදය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනේ ආරක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු. මොකක්ද අද දවසේ දෙවියන් වහන්සේ මේ වචනය තුළින් ඔබටත් මටත් කතා කරන්නේ? මේ පදය අපි කොටස් කරලා බැලුවොත් මුල් කොටසේ කියන යේසුස් වහන්සේට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මාගේ වචනේ ආරක්ෂා කරන්නේ. වචනය ආරක්ෂා කරන්නේ කියන එකේ තේරුම මොකක්ද? උන්වහන්සේගේ හඬට දේව වචනයට කීකරු වෙලා තමන්ගේ ජීවිතය ගමන් කරනවා. දෙවියන් වහන්සේ අපේ ජීවිතයට දුන්නු පොරොන්දුව අල්ලගෙන ගමන් කරනවා. හැබැයි මෙතන මුල් පදේ කියනවා යමෙක් මට ප්‍රේම කරන්නේ නම් අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම් අපි උන්වහන්සේට කීකරු වෙන්නට යනවා. උන්වහන්සේ කියනවා ප්‍රේම කරනවා නම් මගේ වචන ආරක්ෂා කරනවා. ඒ කියන්නේ උන්වහන්සේට කීකරු වෙනවා. එහෙමනම් ඊට පස්සේ උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. මගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනවා. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඔබ අද දවසේ මේ උදෑසන මෙනෙහි කරලා බලන්න. ඊතරම් විශාල, ඊතරම් බලවන්ත ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේට කීකරුණොත් උන්වහන්සේ කියනවා අපිත් එක්ක මේ කුඩා මේ මිනිසයා එක්ක ඇවිල්ලා වාසය කරන්නට යනවා කියලා. අපි එකිනෙකාගේ ජීවිතේ දෙවියන් වහන්සේ බොහෝ වෙලාවට පොරොන්දු තබලා තිබෙනවා. උන්වහන්සේ කරන්න කියලා උන්වහන්සේගේ හඬ වචනේන උන්වහන්සේ අපිට සමහර දේවල් දීලා තියෙනවා. ඔබට දෙවියන් වහන්සේ තුල තිබෙන කැඳවීම ඉෂ්ට වෙන්නට යන්නේ ඔබ ඒ පොරොන්දුව අඳුරගෙන ඒ පොරොන්දුව සමග ගමන් කරොත් විතරයි. ඔබ හිතන්නට එපා සමහරක් පොරොන්දු දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට අහන්බෙන් දුන්නා කියලා. ඔබ හිතන්නට එපා ඔබේ අසරණකම දැකලා දෙවියන් වහන්සේ ඔබට ඒ පොරොන්දු දුන්නා කියලා. නෑ උන්වහන්සේ තුල ඉන්න කිසිම මිනිසෙක් අසරණ නෑ. දෙවියන් වහන්සේගේ පොරොන්දු කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. මේ පොළවේ කාරණා සිදුවීම් එක ගැටෙන දෙයක් නෙවෙයි. ඒවා පොළවේ අත්තිවාරන් දාන්නත් කලින් ස්වර්ගයේ ඔබ සඳහා ලියවුණු දේවල්. සමහරක් අය දෙවියන් වහන්සේ ඉදිරියේ උන් කියනවා දෙවියන් වහන්සේ මට බලවත් පොරොන්දුවක් දුන්නා. ඒ නිසා මම ඒක ගැන මාස 6ක් යාඥා කරනවා. මම නිරාහාරයෙන් ඉන්නවා ඒක නිසා. නමුත් නෑ ඒක නෙවෙයි විය යුත්තේ. පොරොන්දුව ඉෂ්ට වෙන්න නම් ඔබ පියවරක් ගන්නට යුතුව තිබෙනවා. ඔබ අඩියක් තැබිය යුතුමයි. ඔබ ගමන ආරම්භ කළ යුතුමයි. ඔබ පියවරක් ගන්නකොට පොරොන්දුව කොහොමද ගමන් කරන්නට යන්නේ? ගමනක් යන්නට නම් පාද දෙකක් තිබෙන්නට ඕනේ. පොරොන්දුවට පාද දෙකක් තිබෙනවා. පොරොන්දුව ඉෂ්ට වෙන්නට තිබෙන පාද දෙක තමයි එකක් කීකරුකම, තව එකක් නම් ඇදහිල්ල. මගේ සහෝදරයා සහෝදරිය, පොරොන්දුව කියන්නේ බීජයක්. අපි සමහර වෙලාවට පොරොන්දු කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ ගස්, විශාල ගස්, පළදරන ගෙඩි තියෙන ගස් බලාපොරොත්තු වෙනවා. නමුත් නෑ, පොරොන්දුව කියන්නේ බීජයක්. ඒක පැලවෙන්නේ හෙමින්. ඒක පැලවෙන්නට නම් අපි කරන්නට යුතු බොහෝ දේවල් තිබෙනවා. අපිට පස සකස් කරන්නට තිබෙනවා. ඒකට අවශ්‍ය ජලය, හිරු එළිය, අවශ්‍ය සත්කාර සියල්ල කරන්නට තිබෙනවා. අපිට බලා සිටීමේ කාලයක් තිබෙනවා. හැබැයි නිකන් එක තැන බලා සිටීමක් නෙවෙයි. ඒ වෙනුවෙන් අපි ක්‍රියා කරන්නට ඕනේ. අපි අපේ ජීවිතේ අපි උත්සාහ කරනවා දෙවියන් වහන්සේ තුල ගමනක් යන්නට, ගමන් කරන්නට. නමුත් අපි ක්ෂණික නූල්ඩස් වගේ දේවල් වලට උත්තර හොයන්නට ගන්නවා. අපි හොයන්නට යන්නේ ආශිර්වාදය විතරයි, සඵලත්වය විතරයි. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා නම් ඔබට ඒක ඔබේ කකුල් දෙක ළඟ තියන්නේ නැහැ. දෙවියන් වහන්සේ පොරොන්දුව ඉෂ්ට කරන්නේ ඔබ ගමන යන්න පටන් අරගෙන ඒ ගමන යනකොට ඒ ගමනේ තනින් තන ඔබට ආශිර්වාද තබලා තිබෙනවා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා උප්පත්ති
එකේ උපති 12 නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත් වෙලා මම පෙන්වන දේශයට යන්න කියලා උන්වහන්සේ කියනවා. ඊට පස්සේ දෙවෙනි පදේ කියන මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි කියලා උන්වහන්සේ කියනවා. මෙතන ආබ්‍රහම් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට යන්නේ නැහැ. ඔහු එකතැන නැවතිලා ඉන්නට යන්නේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ ඒ කතා කරපු හඬ ගැන දුන්නු පොරොන්දුව ගැන ඔහු යාඥා කර ඉන්නට ගියේ නැහැ. අපි බොහෝ වෙලාවට එකතැන ඉඳගෙන බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ අපිට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරනකම්. හැබැයි දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබට දීපු පොරොන්දුව සඳහා ඔබ පියවරක් ගන්නකම් ඔබ වැඩ කරනකම්. වචනේ කියනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේ කිව්ව ලෙසම ගියා කියලා. දෙවියන් වහන්සේ කියනවා අහසේ තරුතරම් පොළොවේ වැලි තරම් ඔබට දරුවෝ දෙන ඔබ ජාතිය මහත් වෙන්න යනවා කියලා. ආබ්‍රහම් කැඳවද්දී වයස අවුරුදු 75යි. වචනේ කියනවා ජාතීන්ගේ පියා කියලා. නමුත් මොකක්ද උනේ? ඔහුට දරුවෙක් හිටියද? හරිනම් දෙවියන් වහන්සේ කිව්ව විදියට ඔහුට අවුරුදු 100ක් වෙද්දී දරුවන් 20ක්වත් ඉන්නට ඕනේ. නෑ, දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කිව්වොත් උන්වහන්සේ පොරොන්දුවක් දුන්නොත් ඒක ඉෂ්ට කරනවා. ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ පොරොන්දුවත් එක්ක ගමන් කරන්න ගත්තා. ඔහුට බලා සිටීමේ කාලයක් තිබුණා. දෙවියන් වහන්සේ පොරොන්දුන ලෙසම දරුවෙක් දුන්නා. දෙවියන් වහන්සේ ගමනේදී ආබ්‍රහම්ට ආශිර්වාද කරා. ආබ්‍රහම්ට වැරදුණු තැන්වල දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව ධනවත් කරා. කොහොමද ධනවත් උනේ? රජතුමා ඉදිරියේ ආබ්‍රහම් කියනවා සාරා මගේ බිරිඳ නෙමෙයි, ඒ මගේ සහෝදරිය කියලා. ඊට පස්සේ රජතුමා සහායට ඇයව එක්කගෙන ගියාට පස්සේ දෙවියන් වහන්සේ කියනවා මම නුඹව මරනවා. රජතුමා බය වෙනවා. පස්සේ මොනවාද කරන්නේ? එළු බැටළු බොහෝ වස්තු සේවකයන් ආබ්‍රහම්ට දෙනවා. දීලා පිටත් කරලා යනවා. ඒ වගේ තැන් දෙකකදී එහෙම වෙනවා. මතක තියාගන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ ගමන ඔබ ආරම්භ කරලා ඒ ගමන යනකොටයි. පොරොන්දු අල්ලගෙන කීකරුකමෙන් ඇදහිල්ලෙන් ගමන් කරනකොටයි. දෙවියන් වහන්සේ ඔබට පෙන්වන දර්ශනය, ඔබට කතා කරන දේ ලෝකයේ මිනිස්සුන්ට අනිත් අයට ඒක ඕල්මාදයක්, ඒක පිස්සුවක්, ඒක විකාරයක් වෙන්නට පුළුවන්. ඔබ විශ්වාස කරන්න ඒ දේ තමයි දෙවියන් වහන්සේගේ හඬ. ඒක තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ඒ පොරොන්දුව ඔබ අමතක කරන්න හැදුවත් ඔබට අමතක කරන්න බෑ. නිතර දෙවියන් වහන්සේ ඔබව පොළඹනවා, ඔබට මතක් කරනවා නිතර දෙවියන් වහන්සේ පොරොන්දුව ගැන. ඔබ දෙවියන් වහන්සේගේ පොරොන්දුව අල්ලගෙන කීකරුකමෙන් ඇදහිල්ලෙන් යනකොට ඔබ දකින්නට ඕනේ ඔබ ඉදිරියේ පේන්න තිබෙන දේ නෙවෙයි. ඔබ පොරොන්දුවට ගියාට පසුව ඔබ දකින්නට යන දේ ඔබ දකින්නට ඕනේ. දෙවියන් වහන්සේ යොෂුවට කියනවා මම මෝසෙස්ට කිව්වා වගේම නුඹ අඩිය තියෙන හැම තැනම නුඹලට දෙන්න යනවා කියලා. සමහර වෙලාවට ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඒ දෙවියන් වහන්සේගේ වචනයට පොරොන්දු වලට කීකරු වෙලා ඇදහිල්ලෙන් ඔබ ගමන් කරනකොට ඔබගේ පියවරුන්ට, ඔබගේ දේවදාසයන්ට, එඬේරුන්ට දුන්නා වූ පොරොන්දු, ඒ නිම නොවුණු පොරොන්දු දෙවියන් වහන්සේ උන්වලා තුලත් ඉෂ්ට කරන්නට යනවා. ඒ දර්ශනයන් ඔබ තුලින් දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ පොරොන්දු දර්ශනයන් ඒක එක මිනිසෙකුට සීමා වෙන්නේ නැහැ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගලා යාමක් සිද්ධ වෙනවා. මේ පොරොන්දුවේ ගමන තුල ඔබට තියෙන දේවල් වැඩි වුණත්, ඔබට තියෙන දේ නැති වෙලා ගියත් ඔබ පොරොන්දුව අත්හරින්නට එපා. පොරොන්දුව අල්ලගෙන ඔබ ගමන් කරන්න. අපි මුලදී කතා කරපු බයිබල් පදේ වගේ දෙවියන් වහන්සේ කැමති උන්වහන්සේ කිව්ව දේ කරන මනුෂ්‍යයත් එක්ක ජීවත් වෙන්න. උන්වහන්සේ කියලා තිබෙන දේ ඉෂ්ට කරමින් ගමන් කරන මනුෂ්‍යයත් එක්ක ජීවත් වෙන්න. යේසුස් වහන්සේ කිව්වා දකුණු පැත්තට දැල දාන්න, එතකොට මාළු අහු වෙනවා කියලා. ඒ වෙලේ ඇත්තටම එතන යට මාළු හිටපු නිසාවත් වතුරේ හොඳකමක්වත් නිසා නෙවෙයි. ඔවුන් දෙවියන් වහන්සේගේ හඬට වචනයට කීකරු වෙලා ඒක ක්‍රියා කෙරුවා. නෝවට නැව හදන්න කියලා කිව්ව නෝව නැවක් දැකලවත් වැස්සක්වත් දැකලා තිබුණේ නැහැ. නමුත් නෝව පේන දේ නෙවෙයි, දකින දේ නෙවෙයි, දකින්ට යන දේ නෝවා දැක්ක ඇදහිල්ලෙන්. යේසුස් වහන්සේ කිව්වා භාජන වලට වතුර දාන්න ඒවා වයින් වෙනවා කියලා. ඔවුන් කීකරු වුණා, වතුර දැම්මා, ඒවා වයින් වුණා.
ලාදුරු රෝගීන්ට කිව්වා පූජකයන් උත්තම පූජකයන් ඉදිරියේ ගිහලා පෙනී සිටින්න කියලා. ඔවුන් සුව වුණා. දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු අල්ලගෙන කීකරුකමෙන් ගමන් කරන්න. පියවරක් ගන්න. දෙවියන් වහන්සේ අද දවසේ මේ උදෑසන මතක් කරන්නේ ඒ දෙයයි. උන්වහන්සේට ඕනේ උන්වහන්සේ කියලා තිබෙන දේ කරන මනුෂ්‍ය සමග ඇවිල්ලා එකට වාසය කරන්න. ඒ වචනේ කියන්නේ අපි ඔහු සමග වාසය කරන්න එනවා. ඔහු තුලට එනවා. අපි ආඥා කරමු ප්‍රේමවන්ත දෙවි පියාණනි වචනේ ගැන ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට මතක් කරලා දෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී අපිට දුන්නා වූ පොරොන්දු ස්වාමිනී අපි එකිනෙකාට දුන්නු පොරොන්දු ස්වාමිනී අපේ ගමන අපේ කැඳවීම ඔබ වහන්සේ අපිට කතා කරපු දේ මේ උදෑසන මතක් කරනවා. ස්වාමිනී ඒ දේවල් අපි තියාගෙන ස්වාමිනී අපි එකතැන පල් වෙවිද ඉන්නේ ස්වාමිනී සුදාත්මනි ඔබ වහන්සේ මඟ පෙන්වලා ස්වාමිනී පියවරක් ගන්න ස්වාමිනී ගමන කීකරුකමේ ඇදහිල්ලේ පාදයන්ගෙන් ස්වාමිනී ඒ ගමන ආරම්භ කරන්න ස්වාමිනී ගමන තුල වහන්සේ ස්වාමිනී තනින් තෙල තබලා තිබෙන ආශිර්වාද ලබා ගන්න ස්වාමිනී පොරොන්දුවේ කෙලවර දක්වා ගමන් කරන්න ස්වාමිනී ඒ ආශිර්වාද ස්වාමිනී අපිට පේන්න තිබෙන දේ නොවේ ස්වාමිනී අපි දකින්න යන දේ ස්වාමිනී කලින් ඇදහිල්ලෙන් දකින්න ඔබ වහන්සේ අපි එකිනෙකාට ඔබ වහන්සේ උපකාර කරන්න සුදාත්මනී ඔබ වහන්සේම අපිට මඟ පෙන්වන්න ස්වාමිනී සුදාත්මනී මේ වචනය ගැන අපට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ පියාණනී ඔබ වහන්සේ හැම කෙනෙක්ම ධෛර්යමත් කරන්න මේ උදෑසන ඔබගේ දයාතට බාර කරමින් යටත් කරනවා ස්වාමිනී නාසරේ යේසුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන් ආමෙන්.